කියලා තියෙන්නේ ගමේ ඔක්කොටම මම තමයි බලන්නේ මම මෙහෙම ගන්න කියලා. සල්ලි අරන් තමයි බලලා තියෙන්නේ. ඔක්කොම ආච්චි බිල් ටික පෙන්නනවා මට පෙන්නවා මම ඔයක වීඩියෝකුත් තියෙනවා මම ඔයගොල්ලන්ට මෙන්න එක දාන්නම් මම මේක බලන්න මගේ YouTube එකේ තමයි මම දාලා තියෙන්නේ. මේ YouTube එකේ මම දාලා තියෙන්නේ මේක බලන්න. ඔක්කොම විස්තර ටික තියෙනවා වීඩියෝ එකත් එක්කම විස්තර ටික. වීඩියෝ එකක් දැම්මා මේ අපේ ඉඩම ගැන. ඉතින් ඊට පස්සේ කියයි මේ අම්මව බලන්න තියෙන කියලා. මෙහිමයි. අපේ තාත්තා ආච්චි බලනවා. අපේ අම්මයි මායි තාත්තයි ඒ ගෙදර හිටියා. හිටියට පස්සේ මේ අපේ ආච්චි අපේ අම්මත් එක්කයි මාත් එක්කයි රණ්ඩු. ඉතින් බේරන්න බෑනේ. බේරන්න බැරි නිසා අපේ තාත්තා තීරණයක් ගත්තා වෙනමින් ජීවත් වෙන්න. ඈ එයා අර අම්මේ කියාගෙන එනවා. ඇවිල්ලා එයා එක්කන් ගිහලා එයා හොඳට කන්න දෙනවා. ඉතින් අපිට පුළුවන් හැටියට ඉතින් අපි කන්නේ අපි කන විදියට. ඉතින් අපි ඒත් හොඳට කන්න දෙනවා. කන්න දුන්නත් කුකුල් මස් කෙනල්ලා අපි කෑවල් කාලා එයාත් එක්ක හොඳට එකට ඉඳන් කෑවත් එයා කියන්නේ යාට කට දුන්නා කියලා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා අපේ ගෙදර. ඉතින් ඒකින්ද අපි වෙනම ඉන්නේ. ඒ තමයි ඊටම ගන්න හින්දා පොඩි තරහ වගේකුත් තියෙනවා. ඊටමට තරහ වගේ ඇතිනවා ඊටම ගන්න හින්දා ඉතින් අපිත් ඒ තරහයි ගොඩක්. අපිත් එක පෙන්වන්න බෑ තරහක් තියෙන්නේ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ඉහළයි. ඉතින් ඒ හින්දා අපි නෝමල් එක අපි කුලියට හරි අපි ජීවත් වෙනවා. ඉතින් සංසෝසෙන් කුලියට ජීවත් වෙන තමයි හොඳ රණ්ඩු වෙනවට වැඩිය මිනිස්සුත් එක්ක. ඇත්ත කතාව කියන්න බෑ ඕගොල්ලන්ට.